ඔයා ආටිස්ට් කෙනෙක්ද චිත්‍ර අඳපු කෙනෙක්ද AI නිසා ඔයාට ලොකු බලපෑමක් මේ වෙනකොට වෙලා ඇති AI නිසා ගොඩක් වෙලාවට ඔයාට එන වැඩ ප්‍රමාණය අඩු වෙලා ඇති ඒ වගේම තමයි ඔයාගේ ගොඩක් ක්ලයන්ට්ස්ලා AI වගේ දේවල් වලින් චීප් විදිහට වැඩේ කරගන්න try කරනවා ඇති එහෙම ඉන්න ඔයාට පුංචි බිස්නස් අයිඩියා එකක් අරන් ආවා මේ බිස්නස් අයිඩියා එක කරන්න ඔයාට ලක්ෂ 2ක විතර ඉන්වෙස්ට්මන්ට් එකක් යනවා මේකට ඔයාට ඕන වෙනවා VR headset එකක් සහ $10ක ඇප් එකක් එතකොට ඔයා දන්නවත් දන්නේ ගොඩක් බිස්නසස් වලට UGC එහෙම නැත්නම් user generated content හදාගන්න එයාලට මොකක් හරි දේවල් හොටෙල් එකේ ඉම්ප්ලිමන්ට් කරන්න වෙනවා. ඒවෙන් ප්‍රධාන දෙයක් තමයි මියුරල්ස් කියන්නේ. ඒ කියන්නේ බිත්ති වල අඳින ආර්ට්ස් නැත්නම් පොඩි පොඩි මූර්ති බිත්ති වලට එම්බෙඩ් කරලා තියෙන දේවල්. එතකොට මේ වගේ මියුරල්ස් ඇඳ ගන්න ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා බිස්නසස් වල. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා අඳින එක හරියට රිලයබල් වෙන්නේ නැහැ. වෙනස් වෙන්න පුළුවන්, ඩැමේජ් වෙන්න පුළුවන් බිත්ති වලට. ඒ වගේ ප්‍රශ්න. එතකොට මේ VR headset එකයි මම අර කියන්න යන ඇප් එකයි පාවිච්චි කරලා ඔයාට පුළුවන් ඔයාගේ ආර්ට් වර්ක් එකක් බිත්තියකට ප්‍රොජෙක්ට් කරගෙන ඔයාට ඒක උඩ ඔයාගේ චිත්‍රය අඳින්න ඔයාගේ ආටිස්ටික් ස්කිල් එක යූස් කරලා ඒක ලස්සනට අඳින්න ඔයාට පුළුවන්. ඒ වගේම තමයි මේකෙදි ඔයා මේ හෙඩ්සෙට් එක ගලවලා පැත්තකින් තියලා කොහෙට හරි ගියා කියලා මේ ආර්ට් වර්ක් එක ඩිස්ට්‍රොයි වෙන්න ඔයාට ගාන්ට ආයේ ප්‍රොජෙක්ෂන් එක ඒ විදිහටම ගන්නත් පුළුවන්. එහෙම කරලා ඔයාට රිලයබල් විදියට ක්ලයන්ට්ලට මේ වගේ මියුරල්ස් ඇඳලා දෙන්න පුළුවන්. ඉතින් ඔයා අලුත් තාක්ෂණයක් පාවිච්චි කරන නිසා ගොඩක් ක්ලයන්ට්ස්ලා කැමති වෙයි ඔයාට වැඩක් දෙන්න. මොකද ඔයාගේ වැඩේ රිලයබල් නිසා. ඉතින් තාක්ෂණයෙන් බලපෑමක් ආවට පස්සේ තාක්ෂණයෙන් පැනලා යන්නේ නැතුව මේ වගේ තාක්ෂණය පාවිච්චි කරලා ගේමක් ගහන්න try කරන්න. මේකට ඔයාලට AI ඇසිස්ට් කරගන්නත් පුළුවන්. ඔයා මේ වැඩේ දැන්ටම කරන කෙනෙක් නම් පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න ඔයාගේ නම්බර් එකත් එක්කම මගේ ලිස්ට් එකේ ඉන්න බිස්නස් කරන කට්ටිය ඔයාලට කන්ටැක්ට් කරගයි. එයාලට මේ වගේ දෙයක් ඕන වුණොත්. ඒ වගේම මම අර කියපු ඇප් එකේ නම තමයි Contour. ඒක මේ Meta වල තියෙන ඇප් එකක්. ඔයාලට ඒකෙන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් $10ක් වගේ තමයි වෙන්නේ. ඕක තමයි කතාව. ඉතින් තාක්ෂණය හැමතිස්සෙම අපිව පහු කරන් යන්න try කරනවා. එතකොට ඒකට බය වෙලා පැත්තකට වෙලා ඉන්න නැතුව අපි යන රැල්ල පාවිච්චි කරලා කොහොමද ගේමක් ගහන්නේ කියන එක හැමතිස්සෙම කල්පනා කරන්න ඕනේ. ඉතින් ඔයාලට මේ වගේ තව මොන හරි අයිඩියාස් ඕන නම් පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න. මම පොඩ්ඩක් කල්පනා කරලා බලලා ඔයාලට උත්තරයක් දෙන්නම්. එහෙම නැත්නම් ඒ කමෙන්ට් එක බලන්න වෙන අයිඩියා එකක් තියෙන කෙනෙක් ඔයාලට අයිඩියා එකක් දෙන්නත් පුළුවන්. හරි. බයි බයි.